අද අපි මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ මේ තියෙන WS2812B කියන LED ස්ට්‍රිප් වලින් මේ බුදුරෙස් මාලාවක් හදා ගන්න හැටි. දැන් මෙතන අපි ළඟ තියෙනවා දැන් LEDs 10 ගානේ එක ස්ට්‍රිප් එකක LED 10ක් තියෙනවා. LED ස්ට්‍රිප් ඒ වගේ අපි මෙතන 4 6 7 8 9 10 11 12 16ක් හරියට කපා ගත්තා. අර LED ස්ට්‍රිප් එකේ මේ වගේ කෑලි 16ක් කපා ගත්තා. දැන් මේවා ඊළඟට මේ මැට්‍රික්ස් එකක් වගේ සෝල්ඩර් කර ගන්න ඕන. එතකොට මේක කරන්න වෙන්නේ මෙහෙමයි මේ මේවයි තියෙනවා මේ දැන් මේ මැට්‍රික්ස් එකේ මේ පැත්තෙන් දැන් අපි හිතුව මෙතනින් data in කරාම data out එක මෙතනින් ඉන්නේ කාපුවම මේකේ in එකට මේ පැත්තෙන් කනෙක්ට් කරනවා අයි මේකේ out එක මෙහෙන් තියෙනවා out එක මේ පැත්තේ in එකට එහෙම data හොම යන නිකන් matrix එකක් වගේ හදා ගන්න හදන්නේ. දැන් බලමු මේක කොහොමද කියලා solder කරගන්න. ඉස්සෙල්ලා දැන් මේ cable ටික හදාගනිමු. මේ wire කරන්න මම ගත්ත එක පාටක් මේ data cable එකට එක පාට wire එකක් හදාගන්න. මේ ඔයා ගත්ත මේ white වගේ. ඉස්සෙල්ලා අපි එක ගානට කපාගන්න මේවා ටික. දැන් මේ data line එක කනෙක්ට් කරනකොට මතක තියාගන්න ඕනේ මේකේ data out එක මේකේ in එකට යනවා. ඊට පස්සේ ඒකේ out එක මේකේ in එකට යන විදිහට මේ zigzag pattern එකට ඕන මේව කරගන්න. solder කරගන්න. මම එක පැත්තකට ටිකක් දිග එකක් ගන්නවා. දිග මේ එකක්. ඒක data out එක අනිත් line එකේ data in එකට යන්නේ. මේ වගේ කනෙක්ට් කරගන්න ඕනේ. ඒක data out data in. ඊපස්සේ මේ පැත්තේ data out එක මම ඒකට කොට cable ටිකක් ගන්නවා. data out ඊළඟ එකේ data in එකට මේ වගේ කනෙක්ට් කරගන්න මේ zigzag මේකේ data out එක මේකේ in එකට ඊට පස්සේ අනිත් පැත්තේ data out එක මේකේ data in එකට දෙපැත්ත මාරු කරගෙන ඕන strips හදාගන්න. මේ කැලි 16ක් මේ කොටේ කැලි 16ක් කපා ගත්තා. ඊළඟට ටික solder කරන්න හැටි බලමු.
මේ විදිහට මේ තේරම මේ ස්ට්‍රිප්ස් කැලි ටික කපාගත්ත ඒවා 16ම කනෙක්ට් කරගන්න. සිග්සැග් වගේ යන්නේ හම ඊළඟට. දැන් මේකේ පේනවනේ මේ ඔක්කොම data lines ටික මේකේ data මෙතනින් input කරනවා. ඊට පස්සේ out in out in out in out in out in එහෙනම් මේ වගේ එක දිගට කරගන්න ඕනේ මේ zigzag pattern එකට. ඇත්තටම මේක මෙහෙම කරාම එක දිගට strip එක තමයි තියෙන්නේ ඇත්තටම. මේක කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක කරකවන්න රවුමට. ඉදිරියට සලල්ලක් වගේ. ඉතින් අපි matrix එක හදලා බලමු මේකේ මේ ඊළඟට කරන්න ඕනේ මේකේ මේ supply wire ටික connect කරගන්න ඕනේ මේකේ positive ground එකටයි ඔක්කොම positive 5 volts ඒවා common කරගන්න ඕනේ. එතකොට අපිට එනවා supply 5 volts ground data in. ඒතර ඒ wire තුන විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊටු ටික ටක් ගාලාම wire කරලා වෙන්නන්නේ. මේක මේ අපි ඔක්කොම කේබල් කනෙක්ට් කරලා තියෙන මේ ස්ට්‍රිප්ස් කැලි 16ට මේ පැත්තේ data line එක විතරයි loop කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන data ඒ වගේම loop කරලා මේ ground එක ඔක්කොම ground common කරලා තියෙනවා. ඊළඟට +5 එක ඔක්කොම common කරලා තියෙනවා. ඊට පස්සේ මේ wire තුනේ තියෙනවා දැන් මේක ground මේක +5 මේක data in. දැන් ඊළඟට කරන්න තියෙන්නේ අපි මේක high කරන්න ඕන අපේ controller එකට. අර ඉස්සෙල්ලා පහුගිය මේකෙන් හදාගත්ත මේ ESP8266 කියන LED controller board එකට මේක high කරගන්න. දැන් ඒක ඊළඟට බලමු කොහොමද කරන්න කියලා. දැන් මේක මෙහෙම බැලුවාම අතරම නිකන් matrix එකක් වගේ පේන්නේ. ඊළඟට pattern program කරලා අපිට මේක පුළුවන් කරකවන්න. ඒක බුදුරැස් මාලාවක් වගේ වැඩ කරනවා. ඒකයි මේකේ වෙන්නේ. අපි දැන් කනෙක්ට් කරලා බලමු මේක මේ controller එකට. අපි දැන් මේ LED strips ටික ඔක්කොම එකට කනෙක්ට් කරගත්තා. මේකේ මෙතනින් data in එක තියෙනවා. out in එකට යනවා. out එක i3 එකට යනවා. හොම series අර zigzag වගේ ගිහිල්ලා තියෙනවා මෙහෙම. එලා අන්තිම එක මෙතන ඉවර වෙනවා. ඒක කොහෙටවත් කනෙක්ට් කරන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට පොඩි කනෙක්ටර් එකකුත් කනෙක්ට් කරගත්තා. JST කියන කනෙක්ටර් එක 3 pin. ඒකට අපි මේ ඉස්සෙල්ලා වීඩියෝ වලදී පෙන්නපු අදපු මේ ESP8266 කියන එකෙන් මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් හදාගත්ත මේ SD card interface එකයි. ඒකම තමයි මේකෙත් පාවිච්චි කරන්නේ. මේ wire එකේ 5 volts තියෙනවා. මෙතන ground එක තියෙනවා. මැද තියෙනවා data line එක. මේ data line එකට මේකට connect කරන මේ දෙක connect කරාම ඊට පස්සේ දැන් අපි පාවිච්චි කරන්න හදන්නේ අර මේක program කරන්න පාවිච්චි කරන්න හදන්නේ ඉස්සෙල්ලා වීඩියෝ වලදී පාවිච්චි කරපු මේ LED matrix studio කියන එක. දැන් අපි මේ මම මේ ගන්න තැන පෙන්නන්නම් මෙතන කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. මේ කියන්නේ GitHub page එකට ගියා නම් මේ maximum octopus LED matrix studio කියන එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනදී. මම ඒක පල්ලෙහෙන් දාන්නම් මේකේ මේ link එක. එතන එන්නේ portable කියන එකට double click කරලා
මේ zip folder එක 2027 කියන මේ latest එක මේක මෙතන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේක ක්ලික් කරාම ඒක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ අන්සිප් කරලා ගත්තාම තමයි මේකේ ඉන්නේ මේ ඒක තමයි අන්සිප් කරපු ෆෝල්ඩර් එක ඩබල් ක්ලික් කරාම මේක ඉන්ස්ටෝල් කියලා එකක් තියෙනවා මේකේ ඒක රන් කරාම ඔය වගේ එකක් එනවා ඊට පස්සේ අපිට මේ අපි හදාගත්ත මැට්‍රික්ස් එක මේ ඒක තියෙන 10/16 මැට්‍රික්ස් එකක්. එහෙනම් අපි ෆයිල් new 16 RGB මෙතන RGB සිලෙක්ට් කරන්න ඕන අපි කලර් පාවිච්චි කරන හින්දා RGB 16/10 මැට්‍රික්ස් එක පාවිච්චි කරගන්න. අපි මේක රෙඩ් ග්‍රීන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒකට අපි මේ වගේ එකක් එනවා මේක තමයි අපේ මේ මැට්‍රික්ස් එක වගේ එක. අපි මොකද කරන්න ඕන මේක මේ 8/16 ක් න්යාමයි අපි දැන් මේ ෆස්ට් ෆ්‍රේම් එක එනවා ඊට පස්සේ අපි කරන්න ඕන එතන පේනවා ඉතින් මෙතන මම මොකද්ද කරන්නේ කියලා මෙතන මේ අපි ඇඩ් කරනවා මේ වගේ තව ෆ්‍රේම් එකක් මෙතන ක්ලික් කරලා ඒ කියන්නේ මේ කොපි කරනවා ඒ දෙවෙනි ෆ්‍රේම් එකට දැන් පේනවා ඉතින් මෙතන දෙකක් සෙකන්ඩ් ෆ්‍රේම් එක ඇවිල්ලා තියෙනවා දැන් ඒකට අපි දානවා ඉස්සෙල්ලා පටන් ගන්න අර උදුරස් මාලාවේ පාටෙන් නිල් කහරතු සුදු මේක නිල් පාට ගන්නවා ඊට පස්සේ එකම ආයිත් කොපි කරනවා ඊට පස්සේ ඒක shift කරනවා උඩට ඊට පස්සේ ඊළඟ එකට එන්න ඕන කහ පාට දාන්න පුළුවන් ඊට පස්සේ ආයිත් මේක මේ කොපි එකක් කොපි කරනවා තායි සැරයක් ඊළඟ ෆ්‍රේම් එකට ඊට පස්සේ මේක shift කරන උඩට අර නිල කහ රත නේ ඉන්නේ රත් පාට නේ ඊළඟට රෙඩ් එක සිලෙක්ට් කරලා මේක රෙඩ් ඊට පස්සේ ආයිත් මේක ඊළඟ ෆ්‍රේම් එකට කොපි කරලා shift කරන උඩට අන්ති ඊළඟට එන්නේ සුදු පාට මේ වගේ එකක් වෙනවා ඊට පස්සේ ආයිත් මේක කොපි කරන ඊළඟ ෆ්‍රේම් එකට කොපි කරලා shift කරන උඩට ඊළඟ කහ රත ඊට පස්සේ එන්නේ මේ orange වගේ කලර් එක orange ආයිත් කොපි කරනවා shift කරනවා ආයිත් ඒ ටික ආයි මුලින් ඉඳලා පටන් ගන්න නිල් shift කරනවා ආයිත් shift කරන උඩට එකක් කොපි කරලා ඊට පස්සේ ආයිත් කහ පාට වේලියක් එනවා ආයිත් පාරක් කොපි කරන ඊළඟ ෆ්‍රේම් එකට මේ ෆ්‍රේම් 9 ෆ්‍රේම් එක උඩට shift කරනවා රතු පාටක් වෙන ඊළඟට ආයිත් ඒක කොපි කරන 10 ෆ්‍රේම් 10 වෙනි එකට ඊට පස්සේ shift කරන උඩට ඊට පස්සේ ආයිත් white ආයිත් ඊළඟ එකටත් කොපි කරනවා එතකොට 11 frames shift කරන උඩට ඒකට මේ ආයිත් orange එක එනවා ඒක තමයි ඊළඟ එක දැන් මේක අපි ෆයිල් සේව් කරලා දාමු මේක ෆයිල් save as මේ 10/16 2 කියලා දාමු අපි ඒක දැන්ට save ඊට පස්සේ මේක රන් කරලා බලන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා මේක තමයි මේක වැඩ කරන්නේ උඩට තමන්ට ඕන විදිහට ඉතින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් මේක ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරලා මන්ට යන්න පුළුවන් ප්ලේ.
කටිය වෙනස් කරන්න පුළුවන් ඕන නම් මේ අපහු අන්තිම ෆ්‍රේම් එකට ගියා. ඊට පස්සේ ඒක ආයෙත් shift කරන්න පුළුවන් copy කරන්න පුළුවන් ෆ්‍රේම් 12ට ඒක shift කරා black එකෙන් අරිනවා. ආයෙත් shift කරා black එකෙන් අරිනවා. ආයෙත් shift කරාම copy කරලා එහෙම කරනවා. හරි ගියේ මොකක් කරේ. ඕටි 14යි 15 blank 14 නේදී මේක shift කරන්න ඕනේ. ඒත් ඊළඟ එකට copy කරලා shift කරාම black copy කරලා shift කරනවා black copy කරලා shift කරනවා black copy करना shift करना white black copy करना shift करना black इलाके copy करना shift करना black copy करना shift करना black तो फ्रेम में copy करना shift करना black तो फ्रेम में कॉपी करना शिफ्ट करना कट ब्लैक तो ये होते ही ना रहे तो मैं प्ले कर वालों को हम ऐड कर रहे हैं प्रश्न तीन मतलब प्रेम में कटे feeling the pain. මේ වගේ එකක් මෙතන තියෙන ෆ්‍රේම්ස් 19ක් තියෙනවා. අපි මේක බැලුවොත් ඔන්න ඒ වගේ එකක් යනවා. බෞද්ධ කොටිය පාට උඩට යනවා. දැන් මේක අපි මේ නවත්තලා මෙහෙම ඊට පස්සේ මේක සේව් කරමු එක්ස්පෝර්ට් කරමු මේ LED පැටර්න් එක. අර ඉස්සෙල්ලා ඒවයි කිව්වා වගේ දැන් අපිට මෙතන මෙතනින් සිලෙක්ට් කරන බයිනරි රෝස් එහෙම තියෙන්න පුළුවන් කොලම්ස් කොලම් තියෙනවනේ මේ left to right කියලා සිලෙක්ට් කරනවා left to right ඊට පස්සේ alternate up down කියලා සිලෙක්ට් කරනවා මොකද මේක මේ zigzag විදිහට තමයි මේ හදලා තියෙන්නේ මේ ඊට පස්සේ මෙන්න මෙතන සිලෙක්ට් කරනවා GRB කියලා කලර් ෆෝමැට් එක auto build කියන එක disable කරන්න ඊට පස්සේ export කරන්න තියෙනවා මේක මේ ඔන්න මේ document කියන එකේ අපි බලමු මේකට කියමු මොකරි test 1 කියලා කියමු test 1 pattern 1 කියලා save කරමු මේ අපේ documents folder එකේ තියෙන pattern 1 කියලා save කරමු ඊට පස්සේ අපි යමු මේ LED
ගිහිල්ලා මේ ලින්ක් ටික බැලුවොත් ආයි කියන්න පුළුවන් පොඩ්ඩක් මේක data line එක plus 0 volts plus 5 volts data line එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ 3 pin connector එකට connect කරගත්තා. මේක තමයි අපේ ඉස්සෙල්ලා program වලදී හදාගත්ත driver unit එක. ඒක මම ESP8266 කියන එකට මේ අපි දැම්මා කනෙක්ට් කරගත්තා මේ piggyback board එකේ SD card reader එක. ඒක හදන හැටි කියලා ඇති ඉස්සෙල්ලා. ඊට පස්සේ මේකට කනෙක්ට් කරලා මෙතන මේ SD card එකට අපි මේ program එක දාගන්නවා මෙතන අර අපේ LED pattern එක. මේ අපේ SD adapter එක දාලා USB එකට plug කරලා ඊට පස්සේ USB drive එක තියෙනවා මේක ඉස්සෙල්ලා තියෙන test 1 bin කියලා pattern එක අපි ඒක delete කරලා දාමු. දැන් මේකට ගන්න ඕන මොන folder එකක තියුණා මේ document කියන folder එකේ තමයි මේක තියුනේ. documents ඒකේ අපි දැම්ම pattern 1 කියලා LED ඒක මේකට load කරගන්න ඕන මේ SD card එකට දාගන්න ඕන. මේක අතන binary file එකක් මේක මේ open කරන්න අමාරු මේ notepad++ වගේ එකකින් නම් පුළුවන් මේ කරන්න. මේක eject කරන්න ඊට පස්සේ eject ඊට පස්සේ මේ මොකද කරන්නේ මෙතන මේකේ SD card එක ඉන්කල්ලා SD card එක එකට insert කරගන්න ඕන SD ඉස්සෙල් කොන් කරා ඔය තුස්තාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතින් program එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙතන Arduino program එක බලන්න ඕනේ. මේ අර SD push කියලා අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු program එක open කරගන්න ඕනේ. ඒකේ දැන් මේ අපිලා මේකේ මේ matrix එකේ තියෙනවනේ LED මේකේ තියෙන LED 10ක් මේ පැත්තේ තියෙනවා 16ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම LEDs 160ක් තියෙනවා ස්ට්‍රිං එකක් වගේ. matrix එකේ 10/16. ඒකට මේ අපේ මේ program එකේ Arduino program එකේ LED ගාන 160 කියලා change කරගන්න ඕනේ. The number of LEDs 160. ඊට පස්සේ මේ මෙන්න මේ ෆයිල් එකේ නම change කරගන්න ඕන මේකට. ෆයිල් එකේ නම තමයි මේ pattern 1 කියලා. දාලා ඊට පස්සේ මේ මෙතන තමයි delay එක අපි 200 millisecond delay කියලා frame එකෙන් frame එකට delay එක. ඊට පස්සේ මේක download කරමු. මෙතන select කරගන්න ඕන අපි VMOS D1 mini කියන එක. ඒක COM port 3 එකේ connect කරලා තියෙන්නේ. ඒකලා ඊට පස්සේ මේක upload කරන්න ඕනේ මේ අපේ මේකට. පොඩ්ඩක් upload වෙනකම් බලන් ඉන්න.
අප්ලෝඩ් වුණාන් පස්සේ දැන් අපිට පේනවා දැන් මේ අප්ලෝඩ් වුණ හැටි මේක වැඩ කරන්න පටන් ගන්න එච්චරයි තියෙන්නේ මේක. ඉතින් මැට්‍රික්ස් එකේ මේ අර පින්තූරේ තියෙනා වගේ මෙහෙම උඩට යනවා මෙහෙම. ඇතින්දල උඩට අහු. ඔස්සෝ. පොඩි අඳුරු පොඩි. මම පේනවා ටිකක්. සිස්ටම් එක කලර්ස් මේක නිකන් මැට්‍රික්ස් එකක් වගේ තියෙන්නේ. දැන් මේක අපි බුදුරස් මාලාවක් වගේ කරන මේ කරකවන රවුම් එක තමයි වෙන්නේ මේ මෙහෙම. ඒ ටිකක් රවුම් එක හැදිරි ගැසුවොත් ඒකම මේ පැත්තේ වයර් එක පොඩ්ඩක් දිගට තියුවේ මේක මේ කර රවුම් එක හදා ගන්න පුළුවන් මේ. මේක පේන්නේ බුදු රස් මාලාවක් වගේ වැඩ කරනවා ඉතින්. හරි ලේසි හදාගන්න. මේක මෙහෙම කරලා ඉවරලා යට මේ ස්ට්‍රිප් එකේ යට තියෙන මේක අයින් කරලා අලව ගත්තා නම් මොකට හරි ඉස්තර ගන්න තියෙනවා. තටිය වැඩි කරගන්න පුළුවන් මේ ස්ට්‍රිප් 16 වෙනුවට 20ක් 25ක් විතර දැම්මම මුළු රවුම හදා ගන්න පුළුවන්. මේ කලර්ස් හරියට පේන්නේ නැහැ මොකද මේ දැන් පේන්නේ ඔයගෙ තමයි මේ බුදු රස් මාලාවක් හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ පැටර්න් ඕන විදිහට තමයි ඕන විදිහට පැටර්න් ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන අර LED මැට්‍රික්ස් එක. ඒක ගැන මම වැඩි කියන්නේ නැහැ මොකද ගොඩක් කට්ටිය දාලා තියෙන වීඩියෝ ඒවා කරන හැටි. ඒ බේසික් මේක හදාගන්න හැටි තමයි මම මෙතන පෙන්වුවේ දැන්. දැන් ඒකට මේ වගේ පැටර්න් ගොඩක් දාගන්න ඕන නම් ඊළඟ අර තව ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා මේ මල්ටි පැටර්න් නේ අර SD කාඩ් එකේ ගොඩක් ಜಾති දාගන්න. දැන් අපි බලමු මේ දැන් මේක එක පැටර්න් එකක්නේ ප්‍රෝග්‍රෑම් කරලා ඊළඟට පැටර්න් කීපයක් එක දිගට යන්න කොහොමද මේ ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. අපි දැන් එතන LED Matrix Studio එක තියෙනවා. ඉන්ස්ටෝල් read ඒක ප්‍රෝග්‍රෑම් එක රන් කරලා ඊට පස්සේ අපේ ෆයිල් රිසෙල් එක ඕපන් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා LEDs මේ මැට්‍රික්ස් එක ඉන්නේ 2 කියන එක. ඊට පස්සේ ඕකේ තියෙනවා දැන් අපි ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් කරපුවා තියෙනවා මේකේ මේ උඩට යන එක. දැන් අනිත් එක තමයි මෙතන මේ ප්‍රීවියු කියලා ගෑම්ම preview size to 10 then preview බලන්න පුළුවන් මේකේ preview on off කරන්න පුළුවන් මේකේ preview size එක adjust කරගන්න පුළුවන් අපි 20 විතර දැක්ක preview size
preview preview size එක adjust කර ගන්න පුළුවන් එතනින්. ඉතින් මේ preview එක ටික් කර ගන්න ඕනේ. ඒක untick කරොත් එම පේන්නේ නැතු යනවා. preview view radial එමනම් preview the radial 3/4 semicircle මොන විදිහට හදා ගන්න පුළුවන්. preview මෙතනට දාගන්න radial preview ටික adjust කර ගන්න පුළුවන් size එක අර එන්නේ. දැන් මේක run කරාම මේක බලන්න පුළුවන් preview window එකේ pattern එක වැඩ කරන විදිහ. දැන් මේකේ එක pattern එකක්. දැන් ඊළඟට නවත්තලා එක දිගට මේකෙම කරලා අපි හිතමු අන්තිමයකට ගියා. 11ට යන මෙතන 11th frame එක තමයි අන්තිම එක. ඊළඟට 12 blank වෙලා තියෙන. ඊළඟට වෙන මේ wipe එකක් වගේ එකක් කියොත් දැන් අපි මෙතන ඊළඟට නිල් වටින් දාලා ඔක්කොම sorry ඒක පළවෙනි frame එක නේ වැරදි. ඒක copy කරමු ඊළඟට copy මේක copy කරමු 12th frame එකට. හරි නෑ. ඒක අන්තිම frame එකට යන්න නැත්තට 12th මේකට ඒකට copy කරලා ඊළඟ එකට මේක clear කරගන්න ඔක්කොම. අපි දැන් හදන්නේ මේ තව වෙන pattern එකක් මේ program එකටම add කරගන්න. මේ pattern එකටම add කරගන්න. එහෙමත් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා නිල් පාට මේ පැත්තෙන් පටන් ගන්න මේ නිල් පාට එක තමයි ඊළඟ. ඒ 13 frame 13 එක. ඊට අපෝ එකම copy කරනවා 14ට shift කරනවා right කහ පාටින් දාලා මේක ආයිත් එකක් add කරනවා shift කරනවා අරකම තමයි මේ ඒ උනට අනිත් පැත්තට යන්නේ කතු පාටින් ආයිත් එක ඊළඟ එකට copy කරනවා shift කරනවා right සුදු පාට ඊළඟට එන්න අට ආයිත් copy කරනවා shift කරනවා වටිනවා ඒක ආයිත් 18කට copy කරනවා ඊට පස්සේ shift කරනවා පැත්තෙන් පටන් ගන්න නිල් ඊළඟ එකට copy කරන්න ඕන shift කරන්න ඕන අපට करना तो फ्रेम का कट करना तो बस शिफ्ट करना राइट ये त्रुटि के निकाम में यान हदन्ना मुका करी पैटर्न निकाम में दान हदन
දැන් මේක ප්ලේ කරලා බැලුවොත් එම උඩ පැත්තට යනවා ඊට පස්සේ රවුමට යනවා රවුමට ගිහිල්ලා ඉවර වෙනවා ඒ අප්සෙට් එකක් තියෙනවා මේක මොකද පැටර්න් දෙකක් තියෙනවා දැන් මේකම උනත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් දැන් මේ ෆයිල් sorry මේක පැටර්න් එක එක්ස්පෝර්ට් කරන්න ඕන binary column left to right එතන තියෙන alternate up down GRB මේක auto build එක disable කරන්න export binary pattern 2 කියලා බලමු pattern 2 bin save කරන්න ඊට පස්සේ අපි මේ SD card එක SD card එකට එක copy කර ගන්න pattern 2 කියන එක. ඒක තියෙන්නේ මේ document folder එකේ ඇත්තේ. මේ pattern 2 එක එකට copy කර ගන්නවා. මේක rename කරා pattern 2 එක pattern 1 කියලා මොකෝ එහෙම නැත්නම් අපෝ Arduino program එකෙත් ඒක change කරන්න වෙනවා. දැන් eject කරගත්තා. SD card එක plug කරා. नोए पैटर्न का ऑर्डर करना सर एलिएट विधि ना इटे पासे वाइप करना आगे जब अभी दैंकर पैटर्न देखा मैं एकम प्रोग्राम के दैम में मैट्रिक्स LED मैट्रिक्स के जो टिका करदर है पैटर्न की प्याती इन्होंने एक दिगट में महागोडा के एकम प्रोग्राम के दाने का टिका कमार SD पुश किए निकम बोला एक फाइल लेगा මේ ඩිස්ප්ලේ කරන්න පුළුවන්. දැන් අපි ඒක පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙනවා. එන්නේ මේ SD push multi file කියලා එකක් තියෙනවා. මම දාලා තියෙන කර මූල ප්‍රෝග්‍රෑම් එක තමයි ටිකක් වෙනස් කරා. දැන් මේක fast LED ඒ ලයිබ්‍රරි එක තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතන අපිට ඕන එකට මේක 160 LEDs තියෙන 160ක් 160යි data pin එක එකම ඒ විදිහටම තියෙන්නේ. මේකේ setup serial data pin LEDs මේක ඒවම වෙනසක් නැහැ. දැන් මෙන්න මේ හරිය ටිකක් වෙනසක් කරලා තිනවා. මේ void loop එක තමයි දිගටම run වෙන්නේ void loop එක. root.rewind directory කියලා තියෙනවා. while true root.open file මෙතන විදිහට මේකේ මුල ඉඳලා තියෙන ඔක්කොම ෆයිල් ටික මේ රන් කරන්න පුළුවන්. මේකේ අවශ්‍ය වෙන්නේ ෆයිල් සයිස් අරම මොකක්වත් මේ අපි හිතමු මොනවා හරි නම් වලින් 1 2 3 4 5 6 1.bin 2.bin 3.bin එහෙම කියලා ඕන ෆයිල්ස් ගන්නත් දාලා බයිනරි ෆයිල්ස් මේක රන් කරන්න පුළුවන්. දැන් අපි මේක ඉස්සෙල්ලා ලෝඩ් කරලා බලමු මේකට 160 දැන් මේක දැන් SD card එකේ ඕන තරම් ෆයිල්ස් දාන්න පුළුවන් බයිනරි ෆයිල්ස්. මේක තමයි මේකේ ලේසිය තියෙන්නේ. මෙතන 250 millisecond 250 delay between each frame.
මේක ඉස්සෙල්ලා අපි මෙතන තියෙනවනේ මොකද්ද සිලෙක්ට් කරන්න ඕන D1 mini මෙන්න මේක BMOS D1 R2N mini කියන එක සිලෙක්ට් කරන්න ඕන. ඒක තමයි බෝඩ් එක COM3 පෝට් එක COM3 ඕකේ. දැන් මෙතන එළුවම තියෙන BMOS D1 mini කියන එක COM3 එකේ තියෙන්නේ. මෙතන බැලුවම පේනවා මේ COM පෝට් එක පාවිච්චි කරලා තියෙන්නේ. කනෙක්ට් කරලා තියෙන්නේ. මේකට ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන අපේ මොකද ඒකට කියන්නේ BMOS D1 mini එකට. මේක වෙන නම් එක දැන් මේකට ආපහු රීලෝඩ් කරන්න හදන්නේ වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ මල්ටි පුෂ් කියන එක. අප්ලෝඩ් කරාම ඒකට අප්ලෝඩ් වෙනවා. දැන් අප්ලෝඩ් වෙනවා මේක ඇවිල්ලා SD push multi file කියන එක. ෆයිල් කීපයක් ප්ලේ කරන්න පුළුවන් මේක. හරි. දැන් ඒකට ඉතින් මේක වුණත් අපිට පේනවා දැන් මේකේ මේ ඒක දැම්ම ගමන් මේ ෆයිල් එකත් ප්ලේ වෙනවා. ඒකට මොකක්වත් කරන්න ඕනේ නැහැ. ෆයිල් නේම් එකක් එහෙම අවශ්‍ය නැහැ මොකක්වත්. මේකට ෆයිල්ස් කීපයක් දාන්න හැටි බලමු. දැන් අපේ LED Matrix ස්ටුඩියෝ එකේ මේක ප්ලේ කරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා දැන් එළියට විහිදිලා ඉවර වෙනවා. කීප සැරයක් උදුරස් විහිදෙනවා කියලා ඊට පස්සේ බ්ලැක් කරලා ඉවර වෙලා යනවා. ආයිත් මුලින් ඉඳලා පටන් ගන්නවා. දැන් මේක අපි සේව් කරන්න ඕන මොකක් හරි pattern 1 කියලා මොකක් හරි stop කරලා export columns binary export columns alternate up down ERB auto build නෑ export මේ එක 1 කියලා දාමු. මොකක් හරි නමක් දාන්න පුළුවන් 1 export save අපි මේ pattern එකේ නම 1 දැන් මේක ප්ලේ කරලා බලුවම ඔයාලට පේන්නේ මොකද වෙන්නේ කියලා මේ පැටර්න් එක. මේ පැටර්න් එක රවුමට කැරකෙනවා දැන්. කැරකිලා ඔෆ් වෙලා යනවා. කොදියටම යනවා. දැන් මේ පැටර්න් එක අපි සේව් කරන්න ඕන ෆයිල් මේක export binary columns මේක alternate up down ERB auto build disable export. දැන් මේක මේ පළවෙනි එකනේ මේක අපි දෙවෙනි එක කියලා second file එක කියලා save කරනවා. file number එක මේ file name එක එච්චර ප්‍රශ්නයක් නැහැ ඕන file එකක් වෙන්න පුළුවන්. okay ඉවර කරා. දැන් අපි මොකද කරන්න ඕන දැන් අපි මේකට තවත් ෆයිල් එකක් හරි දෙකක් හරි ඇඩ් කරලා බලමු.
වගේ පැටර්න් එකක් තමයි පාරේ යන්නේ. ඒක අපි නවත්තලා මේක සේව් කරමු. ෆයිල් සේව් නේ ඉස්සෙල්ලා එක්ස්පෝර්ට් කරන්න වෙනවා. ඔව් ඉස්සෙල්ලා සේව් කරලා ඉන්නේ ෆයිල් සේව් ඇස් 3 මේක 4 කියලා දාමු. මේ LED පැටර්න් එක තමයි මේ සේව් කරන්නේ. ඊට පස්සේ මේ එක්ස්පෝර්ට් කරන්න ඕන බයිනරි ෆයිල් එකක් වගේ. මෙතන බයිනරි columns up down grb auto build disable export pattern ඉස්සෙල්ලා අපි තියේ 1 2 මෙන්න මේකට දාමු මොනවද 3 කියලා වෙන එක වෙන නමක් දාමු test 3 කියලා දාමු තුන්වෙනි එකේ export save අපි SD card එක දාමු SD card එක දාමු SD card එකේ තියෙන ඉස්සෙල්ලා bin 1.bin 2.bin ඊට පස්සේ අපි අන්තිමට සේව් කර එක තමයි document folder එකේ ඇති 2.bin test3bin කියන එක. මේක ඊළඟ එකට දාමු තුන්වෙනි එක. මේක බැලුවාම 1bin 2bin test3bin අපිට ඕන තවත් එකක් ප්‍රෝග්‍රෑම් කරලා ගන්න පුළුවන්. අපි ඊළඟ එක බලමු මේ සම්පූර්ණ එකම එක කලර්ස් දාන එක. ෆස්ට් ෆ්‍රේම් එක මේක ඊළඟට සෙකන්ඩ් ෆ්‍රේම් එක රෙඩ් මේක තමයි දැන් මේක ප්ලේ කරාම ඒක කලර්ස් මිය වෙනවා. මේක සේව් කරමු. ෆයිල් සේව් ඇස් මේ ෆයිල් එක තියාගන්න පුළුවන් 4 5 කියලා දාමු. සේව් කරා ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරනවා. binary columns වලට කියලා columns මේ alternate up down color format එක grb auto build එක disable export කරනවා. මේක test නෙවෙයි
බුදු රැස් කියලා දාන්න. බුදු රැස් 4 කියලා දාන්න මොකක් හරි එකක්. මේකත් අපි සේව් කරගන්නේ මෙන්න මේ ෆයිල් එකට SD කාඩ් එකට එකක් දාගන්න ඊළඟ ෆයිල් එක තමයි ડોකියුමන්ට් ෆෝල්ඩර් එකේ තියෙන්නේ. බුදු රැස් නේම් එක පොඩ්ඩක් වැරදිලා. ඔව්. rename බුදු රැස් කියලා හතර තියෙන්නේ. බුදු රැස් 4. දැන් අපේ මේ SD කාඩ් එකේ තියෙනවා test 1 bin 2 bin test 3 bin බුදු රැස් bin. ඒක ඕන නමක් තියෙන්න පුළුවන්. මේ ෆයිල් එක දිගට sequentially play කරන්න පුළුවන්. මේක එකයි හොඳකම තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි SD කාඩ් එක eject කරලා ගනිමු. SD කාඩ් එකෙන් තියෙන ගැලෙව්වා. controller කාඩ් එකට controller එකේ තියෙන SD adapter එකට දැම්ම plug කරා. ඉතින් බලන්න පුළුවන් ඔක්කොම pattern ටික දැන් play වෙනවා. පළවෙනි ෆයිල් එක 1.bin කියන එක. play වෙන 2.bin කියන එක. දැන් play වෙන test 3 කියන එක. ඊළඟට තමයි flash වෙන්නේ බුදු රැස් 4 කියන. දැන් වගේ ෆයිල් 100ක් වුණත් ඕන එක එක පැටර්න් දාන්න පුළුවන්. අර එකම ෆයිල් එකේ දාගන්න ඕන කමක් නැහැ. මේ අපි දැන් SD push multi file කියන එක. දැන් ඔයාලට මේක කරලා බලන්න පුළුවන්. මේක ඉතින් ඕන පැටර්න් දාලා විදියට හදා ගන්න පුළුවන්. ඔයගලන්ට LEDs එම ගොඩක් ඕන නම් දැන් මේක වැඩි කරලා එකම දේ තමයි මැට්‍රික්ස් එකේ විදියට හදා ගන්න ඕන. ඒකයි මේ ෆයිල් එකේ LEDs ගන්න චේන්ජ් කරගන්න ඕනේ. හැබැයි ඒකටත් වෙනම ෆයිල් එකක් දාන්න පුළුවන් config file කියලා වගේ එකක්. එච්චර කරදර වෙන්න ඕනේ නැහැ මේක හදන්න. අර ෆයිල් එකේ number of LEDs කියන එකේ ගන්නට සෙට් කරලා තමන්ට ඕන ක්‍රමයකට හදාන්න පුළුවන්. මම ඊළඟට පෙන්නන්නම් අන්තිමට තව හදපු එකක් ලොකු බුදු රැස් මාලාවක් වැඩ කරන එකක්. එච්චරයි මේක කියන්න තියෙන්නේ. දැන් මෙතනින් තමන්ට එක්ස්පෙරිමන්ට් කරලා බලන්න පුළුවන්. මෙතන මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා ඇති යට ඒකට යන්න පුළුවන් වෙලාවක උත්තරයක් අපේ යන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.